අයිබෝවන් සුබ දවසක් වේවා කියා ශ්‍රී ලාංකික ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනා කරන අතර මිස්ගේ වොයිස් YouTube නාලිකාවට ශ්‍රී ලාංකික ඔබ සියලු දෙනාම ඊටාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද දින මම කතා කරන්නේ 2026 වසර සඳහා ඉතාලියට නිත්‍යානුකූලව ශ්‍රමිකයන් ඇතුළත් වීමට ගැසට් කරලා තියෙන ඩෙක්‍රෙටෝ ෆ්ලූසි එකේ චක්‍ර ලේඛන අංක 2.5 සඳහන් වෙලා තියෙන ගෘහ හා අප උපස්ථාන සේවාව පිළිබඳවයි. මම හිතන්නේ මේක ඊටාම විශේෂයි. ගෘහ හා අප උපස්ථාන සේවාවන් සඳහා අයදුම් කරන්න බලාපොරොත්තු වෙන සේවා යෝජක වන ඉතාලියේ පදිංචි ඔබ සියලු දෙනාටම ඒ වගේම ශ්‍රී ලංකාවේ වෙසෙන ඉතාලියට මේ කැටගරි එක යටතේ එන්න බලාපොරොත්තු වෙන ඔබටත් මෙය වැදගත් වේවායි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා රැඳී සිටින්න මෙම වීඩියෝව අවසන් වෙනතුරු ඔබට ප්‍රයෝජනවත් ඊටාම වැදගත් තොරතුරු කීපයක් මේ වීඩියෝ පටේ මම මුදා හරින්න සූදානම්. ඒ වගේම බලාපොරොත්තු වන්න ලබන සතියේ මිස්ගේ වොයිස් තුලින් මම ඉදිරිපත් කරනවා ඩෙක්‍රෙටෝ ෆ්ලූසි එකේ අග්‍රිකල්චුරා එසේම නැත්නම් කෘෂි ක්ෂේත්‍රය සඳහා කෘෂි කර්ම ක්ෂේත්‍රය සඳහා කෙසේද අයදුම් කරන්නේ, ඒ තුලින් පැමිණෙන ශ්‍රී ලාංකික ඔබට ඉතාලියේ රැඳී සිටීමේ බලපත්‍රය කෙසේද සාදාගන්නේ කියන ඒ පණිවිඩය මම ලබන සතියේ මේසගේ වොයිස් තුලින් ගේනවා. රැඳී සිටින්න අප සමග. ඉතින් මෙම ඩෙක්‍රෙටෝ ෆ්ලූසි 2026 චක්‍රලේඛනය ගැන කතා කරද්දී චක්‍රලේඛනයේ 2.5 වගන්ති යටතේ සඳහන් වෙන්නේ ගෘහ අප උපස්ථාන සේවාවන් පිළිබඳවයි. එහිදී සඳහන් කරලා තියෙනවා සේවා යෝජකයා ඉතාලියේ තනි පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙනවා නම් ඔහුට හෝ ඇයට යුරෝ 20000ක ආදායමක් ඇති ඉතාලියට නිත්‍යානුකූලව තම සේවකයෙක් ගෙන්වා ගැනීමේ අයදුම් පත්‍රය යොමු කිරීම සඳහා. එසේ නොමැතිනම් ඔබ ජීවත් වෙන්නේ ඉතාලියේ පවුලක් වශයෙන් නම් ඔබට හෝ ඇයට යුරෝ 27000ක වාර්ෂික ආදායමක් ඉදිරිපත් කළ යුතුයි මේ සඳහා අයදුම් කිරීමට. එදී විශේෂත්වය මේ චක්‍රලේඛනයේ සඳහන් කරලා තියෙනවා සෙකොන්දෝ ග්‍රාඩෝ ඩි පරෙන්ටෙලා එනකන් ඒ රාමුවේ එනකන් ආදායම් යොමු කිරීමේ හැකියාව. එදිත් විශේෂත්වයක් තියෙනවා සෙකොන්දෝ ග්‍රාඩෝ ඩි පරෙන්ටෙලා ඒ කියන තම ඥාති සම්බන්ධතා රාමුව ඒ ඥාතින් තමා පදිංචි ස්ථානයේ නොසිටියත් ඉතාලියේ වෙනත් නගරයක වෙනත් ස්ථානයක පදිංචි වෙලා හිටියත් ඔහුගේ හෝ ඇයගේ ආදායම ඔබට ඔබගේ අයදුම් පත්‍රය සම්පූර්ණ කර ගැනීම සඳහා උපයෝගී කරගන්න පුළුවන් වග. ඉතින් අපි ප්‍රීමෝ ග්‍රාඩෝ ඩි පරෙන්ටෙලා ගැන කතා කරෝතින් ප්‍රීමෝ ග්‍රාඩෝ ඩි පරෙන්ටෙලා එකට ඇතුළත් වෙනවා අම්මා තාත්තා තමුන්ගේ දරුවන්. තමුන්ගේ භාර්යාව හෝ ස්වාමි පුරුෂයා හෝ නිතැතිම්ම ග්‍රාඩෝ ඩි පරෙන්ටෙලා එක නැතුව ඇතුළත් වෙනවා. එතනින් ඔබට ගිය ප්‍රසාරණය වූ තව රාමුවක් තුළ තමයි සෙකොන්දෝ ග්‍රාඩෝ ඩි පරෙන්ටෙලා එක නිර්මාණය වෙන්නේ. සෙකොන්දෝ ග්‍රාඩෝ ඩි පරෙන්ටෙලා එක නිර්මාණය වෙන්නේ තමුන්ගේ සහෝදරයා හෝ සහෝදරී, ලොකු අම්මා, ලොකු තාත්තා, එහෙම නැත්නම් සහෝදරයාගේ හෝ සහෝදරියන්ගේ දරුවන්ව සෙකොන්දෝ ග්‍රාඩෝ ඩි පරෙන්ටෙලා කියන ඒ සර්කල් එකට ඒ රාමුවට ඇතුළත් වෙනවා. එතකොට ඔබට මේ කියන කණ්ඩායමේ ආදායම් උපයෝගී කර ගැනීමට හැකියාවක් තියෙනවා ඔබගේ ආදායම් අඩු වූ කල්හි. ඒ වගේම ඔබ එවැනි ආදායම් උපයෝගී කරගෙන ඔබගේ අයදුම් පත්‍රය යොමු කරන් පසු අදාළ ප්‍රෙෆෙක්ටුරාවකින් වේලාවල් ගණනය කිරීමේදී ඔබගේ අයදුම් පත ධනාත්මකව ඇතුළත් වෙලා තිබුණොත් ඔබට නුල් අවස්ථාවක දෙන්න ප්‍රථම
එම ප්‍රෙෆෙක්තුරා ආයතනයේ ඉල්ලනවා ඒ ඥාති සම්බන්ධතාවය තහවුරු කරන්න කියලා. කෙසේද ඥාති සම්බන්ධතාවය තහවුරු කරන්නේ? විශේෂයෙන්ම උපැන්න සහතික අවශ්‍යයි. ඒ ඥාති සම්බන්ධතාවය ගොඩනැගින ආකාරය නිර්මාණය කරලා ඉදිරිපත් කරන්න. යම් වෙලාවකට විවාහ සහතිකද උපයෝගී කරගන්න සිද්ධ වෙන අවස්ථා නිර්මාණය වෙනවා. ඒ නිසා ඒ සියලු සහතික ඉතාලි භාෂාවට පරිවර්තනය කළා කොළඹ තියෙන ඉතාලි තානාපති කාර්යාලයෙන් සහතික කරා නිකුත් වූ ඒ සහතික පමණක් ඉතාලියේ ප්‍රෙෆෙක්තුරා ආයතන බාරගන්නේ. ඒ නිසා ඔබ එවැනි ආදායම් ඉදිරිපත් කිරීමට ප්‍රථම හෝ ඉදිරිපත් කර පසු හෝ ඔබ සූදානම් වෙන්න මේ කෙන ලිපිලේඛන අවශ්‍ය වූ කල්හි ඉදිරිපත් කිරීමට. ඒ වගේම ආදායම ගැන කතා කරද්දී ඔබගේ සෙට්‍රෙන්ට් එකේ එසේම නැත්නම් ඔබගේ මොඩෙල් උනිකෝ එකේ රෙඩිට කොම්ප්ලෙක්සිවෝ කියන තීරයේ සඳහන් නොකරපු ආදායම් කීපයක් තියෙනවා. ඒ ආදායම් පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒ ආදායම් ඔබට මේ චක්‍රලේඛනයේ තියෙන පරිදි උපයෝගී කරගන්න පුළුවන් මේ ඉල්ලුම් පත්‍රය යොමු කිරීමට. ඒ ආදායම් නම් ඉදෙනිතාදී අකොම්පඤ්ඤමෙන්ටෝ කියලා තියෙනවා. ඒ වගේම ඉදෙනිතාදී ෆ්‍රීකවෙන්සා කියලා තියෙනවා. ඒ වගේම අසිඤ්ඤ ඉන්වැලිඩිටි ආදායමත් ඔබට යොමු කරගන්න පුළුවන්. ඒ වගේම අසිඤ්ඤ සොචාලේකේ ආදායමත් ඔබට යොමු කරගන්න පුළුවන්. ඒ වගේම අසිඤ්ඤ උනිකෝ යුනිවර්සාලි කියන එකේ ආදායමත් ඔබට යොමු කරගන්න පුළුවන්. ඒ වගේම අසිඤ්ඤ මතරනිතා කොමුනෙන් ලබා දෙන ඒ ආදායමත් ඔබට මේ ඩෙක්‍රෙටෝ ෆ්ලූසි එකේ ඉල්ලීම සඳහා යොමු කිරීමට චක්‍රලේඛන අංක 2.5 සඳහන් කරලා තියෙනවා. ඔබට උපයෝගී කරගැනීමේ හැකියාවක් තියෙනවද නීතිය තුල. ඒ නිසා ඔබට ආදායම් සොයා ගැනීමට ගණනය කිරීමට අපහසුතාවයක් තියෙනවා වඩා නිවැරදි පත්‍රනාතු කෙනෙක් ළඟට කෆ් ආයතනයකට හෝ එසේම නැත්නම් ඔබ සිටින නගරයේ ලිපිලේඛන කටයුතු කරන ඒ අජන්සියට ඩිස්ට්‍රිබියුටර් ප්‍රාතිකේ එවැනි කාර්යාලයකට හෝ ගිහින් ඔබගේ ඒ ආදායම නිවැරදිද කියලා ඔබට ඒ නිරීක්ෂණ කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අප උපස්ථාන සේවාව පිළිබඳව කතා කරොතින් එහිදී සඳහන් වෙන්නේ ඒ සඳහා කිසිම ආදායමක් අවශ්‍ය වෙන්නේ නැත. අවශ්‍ය වෙන්නේ වෛද්‍ය නිර්දේශයක් පමණයි රෝගී තත්ත්වයේ සනාථ කරපු. ඒ නිසා ආස්ල් එකෙන් ඔබට ගන්න පුළුවන් ඒ සහතිකය. ඒ වගේම ඒ සහතිකයෙන් ඔබට පවුලේ වෛද්‍යවරයාගේ ඒ සහතිකයක් අවශ්‍ය වෙනවා. රෝගී බව සනාථ කිරීමට මේ අයදුම් පත්‍රය ආදායමකින් තොරව ඉදිරිපත් කිරීමට. ඒ නිසා ඒ අසනීප තත්ත්වයේ සිටින පුද්ගලයා හෝ පුද්ගලීටත් හැකියාවක් තියෙනවා සේවා දායකයා ලෙස පෙනී සිටින්න. එසේම නැත්නම් ඔහුගේ හෝ ඇයගේ දරුවන්ටද හැකියාවක් තියෙනවා සේවා දායකයා ලෙස පෙනී සිටීමට. ඉතින් මම හිතනවා ඔබට මේ චක්‍රලේඛන අංක 2.5 මේ ගෘහ හා අප උපස්ථාන සේවාව පිළිබඳව කතා කරේ ඔබට යම් පැහැදිලිමක් ඇති වුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම පොරොන්දු පරිදි ලබන සතියේ කෘෂිකර්ම ශාස්ත්‍රයෙන් ඉතාලියට ඇතිල්ීමේ වැඩි ඉඩකටක් තියෙන බව ඔබ විශ්වාස නොකර ඇති. වැඩි ඉඩකටක් ඇත. ඒ වගේම ඒ පැමිණෙන අයට පෙරමේසුදු සෝජනික නොහොත් ඉතාලිය රැඳී සිටීමේ බලපත්‍රය සාදා ගැනීමට ඔබ නොදන්නවා වුණාට ඉතාම පහසුවෙන් හැකියාවක් තියෙනවා. ලබන සතියේ මේසගේ වොයිස් තුලින් හමුවෙමු ඒ පිළිබඳව විග්‍රහයකට. ඉතින් මෙම වීඩියෝ පාඩය ඔබට හැඟේ නම් මේ ඩෙක්‍රෙටෝ ෆ්ලූසි එක පිළිබඳව සාර්ථක තොරතුරු ලැබුණයි කියා ඔබ මේකට ලයික් එකක් දාලා කමෙන්ට්ස් එකක් දාලා මේක ෂෙයා කරලා අප දිරිගන්වන්න. ඒ වගේම මේ මේසගේ වොයිස් නාලිකාව ඔබ සබ්ස්ක්‍රයිබ් කරා අපිට සත්‍ය ධෛර්යය ලබා දෙන්න. තව තවත් කාලෝචිත වූ වැඩදායක වූ ඉතාලිය ජීවත් වන ඔබට සහ ඉතාලියට එන්න බලාපොරොත්තු වෙන ඔබට ඩෙක්‍රෙටෝ ෆ්ලූසි එකේ නීති රීති වගේම එයින් ඔබට ගිය සියලුම දේවල් ඉදිරිපත් කිරීමට කාලයත් එක්ක මිනිස්සුගේ වොයිස් සූදානම්. ඒ ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.